Hello guys, welcome back. කලින් පාර අපේ වීඩියෝ එකේ පොඩ්ඩක් ඔඩියෝ ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් අපි ඒක ඉස්සරහ කරන්න ගියා බැලුවා මේ අපි අපේ ආමික මුලින් බලන්න යමු. අපි ආමිකේ කලින් ගන මිනියම් ප්‍රින්ස් එක ගැහුවේ. පොඩ්ඩක් බාබෙන් කින්ගෙන් try ගන්න යන්නේ. අපි බාබෙන් කින්ගේ equipment විදිහට ස්පයිකි බෝල් එකයි earthquake boot එක දාලා තියෙනවා. අපි ෆොක්ස් තමා පෙට්ටි විදිහට රන් තියන්නේ. අපි ආචර් ක්වීන්ට අපි සුපුදු ටීම් එක රන් තියන්නේ. ජයන්ටරෝ එකයි හීල පපට් එකයි ෆ්‍රොස්ටි. ෆ්‍රොස්ටි නැත්තම් උදන්ට යුනිකෝන් දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. අපි ග්‍රෑන්ඩ් ඕඩන්ට අපේ ටෝම් දෙකයි අවුල් තමයි දාලා තියෙන්නේ. රොයල් චැම්පියන්ට නම් ෆීනික්ස් ඉන්න මොන නැත්තම් කේස් ගොඩක්. එකට අපි ඉලෙක්ට්‍රෝ බූට් එකයි මේ ස්පීකර් දාලා තියන්නේ. අපි ඩ්‍රැගන් රයිඩර්ස්ලා ඩ්‍රැගන් තමයි අරන් යන්නේ. මේක ටවුන් වල 14ගෙන් 16ට යූස් කරන්න පුළුවන්. 16ට අපි ඩ්‍රැගන්ලා 9ක් තමයි දාන්නේ. 17ගේ 16ගේ වෙනස ඒක ඩ්‍රැගන් කෙනෙක් වැඩි 17ගේ. අපි ක්ලෝන් දෙයක් කරන් තියෙනවා. එතන වෝල් බ්‍රේක් කෙනෙක් කරන් යන්න ඕනේ නැහැ. මොකද දැන් සුපර් වෝල් බ්‍රේක් ඉන්නවා. PCC එකට අරන් යන්නේ සුපර් AT කෙනෙකුයි AT කෙනෙකුයි. අපි රිවිව් ස්පෙල් එක අරන් යනවා අපේ රොයල් චැම්පියන් රිවිව් කරන්න. ඉන්විසිබල් එකත් එයාට තමයි යූස් කරන්නේ. අපි පොඩ්ඩක් ඇටැක් එකක් ගහලා බලමු. මේ ලේඅවුට් එක හරි. අපි මුලින්ම ආචර් ක්වීන් ඩ්‍රොප් කරගන්න ඕනේ. එක්ක එයා ස්වීපර් එක අනිවාර්යෙන් කඩා ගන්න ඕනේ නේ. එයා ස්වීපර් එකකුයි එයා ඩිෆෙන්ස් එකකුයි ඔය දෙක තමයි පොඩ්ඩක් ආචර් ක්වීන් ජයන්ටර් එකෙන් අපි ලයින් කරගන්න ඕනේ. ඒකේ තියෙන හැටියට දෙකම කඩා ගන්න පුළුවන්. දාලා බලමු. එයා ඩිෆෙන්ස් විතරයි කියන්නේ. එයා ඩිෆෙන්ස් වල එයා ස්වීපර් දෙක විතරයි කියන්නේ. කමක් නැහැ. දුකක් නැහැ. මේ අපි ආමි ඩ්‍රොප් කරගමු. ආචර් ක්වීන්ට සර්වයිවන්ඩ ස්පෙල් එකක් ඕනේ නෑනේ. ඕනි දැනි කමන්නේ දැම්මා. ඊට පස්සේ අපි ග්‍රෑන්ඩ් නෝඩන් ඊට පස්සේ වෙඩල් ලිම්ප් එක ග්‍රෑන්ඩ් නෝඩන් ඇබිලිටි පී රේන්ජ් එක ලෑස්ති කරගමු. රේන්ජ් එක දැම්මා, ක්ලෝන් දෙක දැම්මා, ෆ්‍රීස් කරගත්තා. ඊට පස්සේ අපි ආමික මේ පැත්තෙන් එන්නේ. ඉන්දා රොයල් චැම්පියන් දාලා මේ පැත්තේ පොඩි ක්ලීන් එකක් දාගමු. බාබිරින්කින් දාලා පොඩි සුද්ධයක් දාගමු මේ පැත්තෙන්. මේ වෝල් බ්‍රේක් දාගමු. ඉන්න ඇතුළට දාගන්න. ඇතුළට දාන්න ගුරු යන්නේ වටින්ම. මෙලෝ රහක් නෑ. යාව නම් ගන්න ඕනෙත් නෑ රොයල් චැම්පියන්. මොකද ඉතුරු මේක විතරයි. මේකත් කුඩු. ඇත්තට මා ලේසි මේකෙන් ගහන්න. මොකද ෆස්ට් ස්ටෙප් එක වැරදුනා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එන්ටයි ඇටැක් එකට. ඔන්න ටර්න් එකලා ඊ පොඩ්ඩක් චුට්ටක් වස්සමු. නැත්තම් පන්දා පෙන්නොත් වැඩි අමාරුයි. මොකද ලූට් ගාන ගම ඉන්නේ වෝල් ගාන මෙදස් ටිකේ. පොඩ්ඩක් ඇටැක් 3ක් විතර ලොස් කරලා දාමු. මොකද පන්දා නැග්ගොත් ඒසින් බහින්නේ ඩිෆෙන්ස් වින් ඇවිල්ලා තව යනවා උඩට.
ඇටැක් එකක් කරන්න පුළුවන් තව. අන්න සුපිරි බේස් ලේඅවුට් එක. මේකේ මේ ලයින් කරගන්න ඕනි මේකයි ඩ්‍රොප් වෙන්න හමුද නැත්තම් මේ දෙක ගන්න ගන්නේ මිස් එයා ඩිෆෙන්ස් එකයි එයා සීපරි බලමු කොහොම වීද කියලා. හරි ඊට විදිහටම ගියා. මෙතන යාමික දාගමු. ඊට පස්සේ ග්‍රෑන්ඩ් නෝඩ් නැබිලිටි ඔන් කරගමු. ටස්සේ රේගියාගත්තා ක්ලෝන් කරා ඉක්මනට ෆ්‍රීස් කරගන්න මල්ටිපල් ඇටැක් ටික ඇටැක් කරන සෙට් එක නැත්නම් අපේ ටීමයිට්ලට ලොකු බලවේගයක් එනවා එකකින්. මේ හරියෙන් රොයල් චැම්පියන් දාගමු. මුලින්ම ඇබිලිටි ඔන් නොකර මේක කැඩුවට පස්සේ ඇබිලිටි දාගමු. දැන් දාමු. මොකද නැත්තම් අපරාධයක්. හරි පැත්තෙන් කඩාගෙන එනවා. බේරින්කින් දාගමු. යාචුකින් එක පොඩි වලියක් යන්න එතන. පී දැම්ම RC ගමුනේ. මේ ලේඅවුට් එක හොඳ ලේඅවුට් එකක්. ඒකට මේ වගේ ඊසි වදිනවා කියන්නේ. ඉතින් ආමික් ගැන අහන්න දෙයක් නැහැ. ඊසිත් නෑ. මේ මොල්ලිත් එක ඉතුරු වුණා. මේ රොයල් චැම්පියන් මේ ආචුකින් තමයි පණ පිටින්. ගාන්ට ඉවරයි. ගාන්ඩ කියන්නේ ඌලෙන් ඉවරයි. ඇත්තට මේ ආමිගෙන් ඕනේ ලේඅවුට් එකකට ඊසි ගහ ගන්න පුළුවන්. හරියට එකනේ පන්දා පිරුණා. අපි අනිත් ටවුන් වලටත් වීඩියෝ සෙට් එකක් දෙන්න ආමි සෙට් එකකින්. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. good luck everyone.